ජීවිතය සාර්ථක කරගන්න එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කාලයක් තිස්සේ අපි ඇති කරගන්නා යහපත් පුරුදුවල එකතුවක්. ඔබට ප්‍රායෝගිකව අද ඔඳන්ම පටන් ගන්න පුළුවන් වැදගත් උපදෙස් කිහිපයක් මෙන්න. ඒ ඉලක්කයක් සහ සැලසුමක් ඇති කරගන්න. පැහැදිලි ගමනාන්තයක් නැති නැවක් වරායකට සේන්දු වෙන්නේ නැහැ. දිනපතා සැලසුම උදේ අවදි වූ විට ඔදා දවසේ ඉටු කළ යුතු ප්‍රධාන වැඩ 3ක්වත් සටහන් කරගන්න. දිගු කාලීන දැක්ම. තව වසර 2කින් හෝ 5කින් ඔබ සිටිය යුතු තැන ගැන පැහැදිලි චිත්‍රයක් හිතේ මවා ගන්න. සාර්ථක මිනිසුන් සහ අසාර්ථක මිනිසුන් අතර ඇති ප්‍රධානතම වෙනස ඔවුන් කාලය පාවිච්චි කරන ආකාරයයි. කම්මැලිකම නවත්තන්න. මම පසුව කරන්නන් එන වචනය ඔබේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න. වැදගතම දේ මුලින්ම කරන්න. අනවශ්‍ය කාලය වැයවීම්බ. සමාජ මාධ්‍යවල නිකරුණේ ගත කරන කාලය සීමා කර ඒ වෙනුවට අලුත් දෙයක් ඉගෙන ගන්න. අඛණ්ඩව ඉගෙනීම. පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් වෙන්නේ නැහැ. දිනකට අවම වශයෙන් විනාඩි 20ක්වත් පොතක් කියවන්න හෝ ඔබේ ක්ෂේත්‍රයට අදාළ අලුත් තාක්ෂණයන් ගැන ඉගෙන ගන්න. ඔබ දන්නා දේට වඩා නොදන්නා දේ ලෝකයේ වැඩි කියා නිතරම සිතන්න. මානසික සහ කායික සෞඛ්‍ය සාර්ථකත්වයේ භුක්ති විඳින්න නම් ඔබ නිරෝගීව සිටිය යුතුයි. ආහාර සහ ව්‍යායාම. ශරීරයට හිතකර ආහාර වේලක් සහ දිනකට සුළු වේලාවක ව්‍යායාමයක් අනිවාර්ය කරගන්න. මනස සංසුන් කරගන්න. දිනකට විනාඩි 10ක්වත් නිශ්ශබ්දව භාවනාවක යෙදෙන්න. ඒ ඔබගේ තීරණ ගැනීමේ හාකියාව වැඩි කරයි. ආශ්‍රය කරන පුද්ගලයන් ගැන සැලකිලිමත් වන්න. ඔබ ආශ්‍රය කරන සමීපතම පුද්ගලයන් 5 දෙනාගේ සාමාන්‍ය ඔබයි. ධනාත්මකව හිතන ඔබට දියුණු වෙන්න උදව් කරන සහ අභියෝග කරන අය සමග වැඩිපුර කාලය ගත කරන්න. ඔබේ මානසිකත්වයේ පිරිහීමට ලක් කරන අයගෙන් උත්වන්න. ඒත්වන්න. මතක තබා ගන්න සාර්ථකත්වය යනු අවසාන ගමනාන්තයක් නොව ඒක ඔයා හැමදාම ජීවත් වෙන ජීවන රටාව. ඔයා අද කරන පොඩි වෙනස හෙට ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරයි.